ජපාන් ලෙසන් වලින් ඔයාලට ගෙනාවේ හිරගනා හෝඩිය. ජපාන් හෝඩිය අපි බලමු. ජපාන් හෝඩියේ හිරගනා හෝඩිය, කතකනා හෝඩිය, කන්ජි හෝඩිය කියලා කොටස් තුනයි. හිරගනා හා කතකනා වලට කනා කියලා කියනවා. එතකොට අපි බලමු ඉස්සරහට ජපාන් හෝඩිය සහ කතකනා හෝඩිය අතර තියෙන වෙනස්කම්. මෙතන වලට පේන්නේ හිරගනා හෝඩිය සහ කතකනා හෝඩිය. එතකොට ජපාන් හෝඩිය කන්ජි හෝඩිය ගත්තොත් කන්ජි හෝඩිය කියන්නේ රූපාක්ෂර කියන එක. යම් කිසි දෙයක් රූපයකින් පෙන්වීම සඳහා යොදා ගන්නවා. රූපාක්ෂර කියලා තමයි කන්ජි හෝඩිය කියලා ගන්න. එතකොට ගත්තොත් දැන් මූන් කියන එකට මාසය කියන්නේ මේ කන්ජිය. එතකොට හෑන්ඩ් කියන්නේ යොදා ගන්නවා මෙන්න මේ කන්ජිය. අත කියන එකට මනී කියන්නේ සල්ලි වලට යොදා ගන්න මේක. හුඟක් ජපන් සල්ලි කොළවල වලට ඒ කන්ජිය හුඟක් පේන්න පුළුවන්. එතකොට මේ කන්ජිය කියන එක දෙආකාරයකට කියවෙනවා ඔනියොමි සහ කුන්යොමි කියලා. එතකොට ඔනියොමි සහ කුන්යොමි කියලා තමයි කන්ජි කියන එක දෙආකාරයකට කියවන්නේ. ඊළඟට ගත්තොත් මේ ෆුජි කියන එක ජපාන්ව කියවන්නේ ෆුජියාමා කියලා. එතකොට ෆුජි සන් කියලා තමයි චීනු කියවන්නේ. එතකොට ෆුජියාමා කියලා තමයි ජපාන්ව කියවන්නේ. ඒ වගේ වෙනස් විදිහකට තමයි මෙන්න මේ විදිහට වෙනස්කම් යොදාගෙන තියෙනවා මේ හෝඩි තුනේ. ඒතොර මේ හිරගනා හෝඩිය කියන එක ජපන් කාන්තාවන් තමයි පළවෙනි වතාවට හොයාගන්නේ. ඊට පස්සේ ඒක පුරුෂයත් යොදා ගන්නවා. ලේසි නිසා. එතකොට මේ කතකනා හෝඩිය. කතකනා හෝඩිය කියන්නේ මොකක්ද කියලා බලමු. කතකනා හෝඩිය හුඟක්ම යොදාගෙන තියෙනවා මේ කන්ජි කියන එක කතා කරන්න. ඒ කියන්නේ කන්ජි කියන එක මතක තියාගන්න ලේසි වෙන්න. මොකද කන්ජි ටිකක් අමාරු එකක් නිසා කන්ජි කියන එක ලේසි වෙන්න කතකනා හෝඩිය යොදාගෙන තියෙනවා. අපි දැන් බලමු ලේසිම හෝඩිය හිරගනා හෝඩිය පළවෙනිම හෝඩිය. හිරගනා හෝඩිය ගත්තොත් හිරගනා හෝඩියේ කියවන්නේ දකුණු පසින් ඉඳන් වම් පසට උඩ ඉඳන් යටට. එතකොට සාමාන්‍යයෙන් විදේශ භාෂාවෙන් ජපාන් හෝඩිය එහෙම තමයි. ඒතොර මේ තියෙන මේ ස්වරාක්ෂර අ ඉ උ ඒ ඕ. ස්වරාක්ෂර තමයි හිරගනා හෝඩිය තියෙන්නේ. අ ඉ උ ඒ ඕ කියන මේ වවල්ස් පහ. මෙන්න මේ පහ ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකද මේ පහ තමයි හුඟක්ම වැදගත්. ඒ තියෙන මේ ළඟට තියෙන මේ ව්‍යංජන අක්ෂර ටික. ඒතොර මේ ව්‍යංජන අක්ෂර වලට මේ ස්වරාක්ෂර එකතු වුණාම හැදෙන අකුරු තමයි ඔයාලට ඊට යටින් පේන්නේ. දැන් බැලුවොත් ක ව්‍යංජන අක්ෂරය යටින් බැලුවොත් ක අකුරත් එක්ක ඒ එකතු වෙලා ක. ක කි කු කෙ කෝ. ක කි කු කෙ කෝ. දැක්කද? එතකොට අ ඉ උ ඒ ඕ එක ක එකතු වෙලා ක කි කු කෙ කො ස ශි සු සේ සෝ ත චි සු තේ තෝ න නි නු නේ නෝ ර රි රු රේ රෝ ම මි මු මේ මෝ ය යු යෝ ර රි රු රේ රෝ ව වෝ උන්. අන්තිමටම තියෙන උන්. එතකොට මේගොල්ලන්ගේ පෙළක් වචන අකුරු තියෙනවා කියවෙන්නේ නැහැ. එන්නේ ඒ වගේ තමයි මේ හිස් තැන් තියෙන්නේ. යා එකට ඊ දාලි ඊ කියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ. අපි බලමු දැන් කොහොමද ආ අකුර ලියන්නේ කියලා. ජපාන් හෝඩියේ ආ අකුර ලියනකොට මෙන්න මේ විදිහට මෙන්න මේ පිළිවෙලට තමයි ලියන්න ඕනේ. පළවෙනියටම උඩ ඉර, ඊට පස්සේ දෙවෙනි ඉර, ඊට පස්සේ තුන්වෙනි. ඒක මතක තියාගන්න ලේසි. මේක හරියට ඇපල් ගෙඩියක් වගේ. අකුර මතක තියාගන්න ලේසි. ඒක හරියට ඇපල් ගෙඩියක් වගේ. තේරුණාද? එතකොට මේ ඊ අකුර අනුපිළිවෙල හොඳට මතක තියාගන්න මොන විදිහට උඩ ඉඳන් යටට ලියන විදිහ හොඳට මතක තියාගන්න ඕනේ. මේ ඊ අකුර හරියට අයි අකුරු දෙකක් ඉංග්‍රීසි හෝඩිය අයි අකුරු දෙකක් එකට මූණට මූණ බලන් ඉන්නවා. ඊ අකුර. ඊළඟට උ අකුර අකුර කියවන්නේ මෙන්න මේ විදිහට තමයි උ අකුර ලියන්නේ. පේනවද? එතකොට මේකේ දැන් අර නිකන් බඩට කවුරු හරි පාරක් දුන්නා වීසි වෙලා යන උ කියාගෙන දුවන්නේ. අන්න ඒ වගේ වීසි වෙලා යනවනේ. අන්න ඒ වගේ තමයි මේක පේන්නේ. උ අකුර.
ලේසි වෙන තමයි එහෙම කියන්නේ. ඉතින් ඔයාලට මතක තියාගන්න ලේසි. ඊළඟට මේ තියෙන්නේ ඒ අකුර. ඒ අකුර මතක තියාගන්න ලේසි. මෙන්න මේ විදිහට. නිකන් අර එන නින්ජා කෙනෙක් වගේ ශක්තිය තියෙන නින්ජා කෙනෙක් වගේ. ඒ අකුර. ඊළඟට මේ තියෙන අන්තිම අකුර ඕ අකුර. ඕ අකුර ලියන්නේ ඔන්න ඔහොම. ඕ අකුර ලියන අනුපිළිවෙල හොඳට මතක තියාගන්න. මේක හරියට අර මොකද කියන්නේ මේ ඔන්න ඕක ඔය නිකන් අර පිටසක්වල ජීවන යානාවක් වගේ තමයි ඒක තියෙන්නේ. ඊළඟට දැන් ඔයාලට පේනවා ආ ඊ ඌ ඒ ඕ. මේ ආ අකුර සහ ඕ අකුර පටලවා ගන්න එපා. මොකද දෙකම එක වගේ. ඕ අකුර එක කාණ්ඩයක් කැඩිලා තියෙනවා. ඔයාලට ඒක නිසා එක මතක තියාගන්න ලේසි. ඔය විදිහට තමයි අපේ ආ ඊ ඌ ඒ ඕ සර අකුරු ටික ලියන්නේ. ඔයාලට ඒ ටික හොඳට මතක තියාගන්න. කීප පාරක්ම ලියන්න. ආ ඊ ඌ ඒ ඕ. ආ අකුරෙන් අමි. අමි කියන්නේ වැස්ස. ඊයේ කියන්නේ ගෙදර. උතා. උතා කියන්නේ නිකන් අර රිලැක්ස් එකේ ඉන්නා වගේ අන්න ඒ වගේ එකක්. ඒකෝ. ඒකෝ කියන්නේ ඉංග්‍රීසි භාෂාවට ජපානයේ. ඔකා. ඔකා කියන්නේ කන්ද. එතකොට මෙන්න මේ වගේ ජපන්. අපි බලමු දැන් ඊළඟට ජපන් හෝඩියේ හෝඩි 3යි මම මුලින් දැන් මතක් කරා. හිරගනා කතකනා කන්ජි. හිරගනා කතකනා දෙකටම පොදු නම කනා. හිරගනා වල අකුරු 46යි. ආ ඊ ඌ ඒ ඕ ස්වර අකුරුත් අනිත් ඒවා ව්‍යංජන අකුරුත් සමග එකතු වෙලා තමයි අක්ෂර හැදෙන්නේ. ඉතින් ওই ටික තමයි අද පාඩමෙන් තියෙන්නේ. ඊළඟ දවසෙත් ඊළඟ පාඩමෙන් හම්බෙමු. මේ ටික හොඳට බලා ගන්න. හොඳට ප්‍රැක්ටිස් කරන්න ලියන විදිහ. සයෝනාරා.